169ක් ගියා. බිල් එක හෙව්වේ. බිල් එක කාලේ අඩු අරගෙන ඉවරයි. Hello everyone. අද අරන් ඉන්නේ grocery shopping vlog එකක්. ඇත්තටම සති දෙකකින් අපි ගෙදරට බඩු අරගෙන නැහැ. අද සඳුදා දවසක් මම දැන් තමයි ඕෆ් වුනේ. දැන් 4:00යි වෙලාව. ඉතින් මම දැන් ටග් ගාලා පැක් ඇන්ඩ් සේව් එකට යනවා බඩු ගන්න. නැත්තම් මේ වීක් එකත් මාර විදියට හිර වෙනවා කෑම නැතුව ගෙදර. ඉතින් යන්නේ පැක් ඇන්ඩ් සේව් එකට. මෙහි නිව්සීලන්ත වල කවුන්ට්ඩවුන්, නිව් වර්ල්ඩ් ඔය වගේ ගොඩාක් සුපර් මාකට්ස් තියෙනවා. අපිට ළඟ ගෙදර වලට ළඟ තියෙන්නේ පැක් ඇන්ඩ් සේව් එකයි කවුන්ට්ඩවුන් එකයි. හැබැයි මට ගොඩක් සල්ලි නැති හින්දා මම යන්නේ පැක් ඇන්ඩ් සේව් එකට. මොකද ඒකේ තමයි ගොඩක් සාමාන්‍යයෙන් ලාභයට බඩු හම්බෙන්නේ. හැබැයි මම පැක් ඇන්ඩ් සේව් එකට යන්නේ මේ කවුන්ට්ඩවුන් එකේ බෑග්ස් අරගෙන. මම හිතනවා ගොඩක් අය ඒ වැඩේ කරනවා ඇති කියලා. ඉතින් ගිහිල්ලා බලමු. ගොඩක් දේවල් හිතාගෙන ඉන්නවා ගන්න ඕනි කියලා. මට ලංකාවේ කඩේටත් යන්න උවමනා තියෙනවා. හැබැයි මේ වෙලාවට මේ පැත්තට මාර ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. පැයක් විතරම ට්‍රැෆික් එකේ ඉන්න වෙනවා. ඉතින් ඒක hopefully next weekend එකේ ලංකාවේ කඩෙන් බඩු ටික ගන්නකම් අද පැක් ඇන්ඩ් සේව් එකෙන් ගෙදරට මේ වෙලාවේ අත්‍යවශ්‍ය බඩු ටික අරන් එන්න තමයි යන්නේ. ඉතින් අදිකට මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ. මම ගොඩක් වෙලාට බඩු ගන්න පැක් ඇන්ඩ් සේව් එකට යන්නේ සැටර්ඩේ නැත්නම් සන්ඩේ වගේ දවසක. ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ. හැබැයි අද වෙනසකටත් එක්ක වෙලක් තිබ්බේ නැති හින්දා අද සඳුදා හවස තමයි ගියේ. මම දැක්ක දේ තමයි ගොඩක් බඩු ගානත් අඩුයි වීකෙන්ඩ් එකට වැඩිය. ඒ වගේම සෙනගත් මාර විදිහට අඩුයි එදා යනකොට. ඉතින් මෙහි පැක් ඇන්ඩ් සේව් වල normally ඉස්සරහම ගියාම entrance එකේම ඉඳලා පටන් ගන්න fruit and veggies section එක. ඉතින් මං ඉස්සලාම ඒ බඩු ටික තමයි ගත්තේ. ඉතින් මේ ගත්ත එක මට මේ සුප් හදන්න පුළුවන් කියලා වින්ට් එකේ කියලා තමයි ඒ සුප් මික්ස් එක ගත්තේ. මෙහි ඉතින් මම දන්නේ අනිත් අයටත් එහෙම හිතනවද කියලා. මට හිතෙන එකම දේ තමයි මෙහි ගොඩාක් එකම දේවල් ටික තමයි කන්න තියෙන්නේ. ඊට අමතරව veggies ගත්තොත් ඉතින් අපිට ලංකාවේ හම්බෙනවා වගේ එක එක විදිහේ veggies හම්බෙන්නේ නැහැ. මේ සාමාන්‍ය මේ අවුරුදු ගානට මම එකම ටික තමයි හැමදාම කන්නේ. ඒත් මට ගොඩක් අය සජෙස්ට් කරලා තියෙනවා පැක් ඇන්ඩ් සේව් එකෙන් නැතුව මෙහි පොලක් තියෙනවා. ඒ පොලේ ගිහිල්ලා බලන්න. එතකොට සාමාන්‍යයෙන් එදින්දා දකින්න දේවල් වලට වැඩිය වෙනස් එළවලු ಜಾති එතනින් ගන්න පුළුවන් කියලා. ඉතින් මම එතනට දවසක ගියොත් අනිවාර්යෙන්ම ඕගලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. යන්නේ නැති එකම හේතුව අපේ ගෙදර ඉඳලා ඒකට එතනට යන්න මාරුම දුරයි. ඉතින් ඒක තමයි ලේසියට පැක් ඇන්ඩ් සේව් එකෙන් බඩු ටික ගන්න. ඕගොල්ලෝ මෙහි ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ජින්ජර් බිස්කට් එක ගන්න. මම නිකන් try කරන්න ගත්තේ. ඒ වුණාට ඒක මාරම රසයි. ලංකාවේ ජින්ජර් බිස්කට් එකටත් වැඩිය පට්ට රසයි. ඉතින් මෙහි ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඕගලන්ට කියන්න තියෙන තවත් දෙයක් තමයි මම ඉතින් හිතාගෙන ඉන්නවා මේ දවස් ටිකේ දිගටම වීඩියෝස් දාන්න. at least මම try කරනවා සතියට එක පාරක් හරි වීඩියෝ එකක් දාන්න. especially ඒක මගේ හොබි එකක් වෙලා දැන් මේ වීඩියෝස් හදන එකට මම මාර විදියට ඉන්ට්‍රස්ට් වෙලා තියෙන එක. මම ගොඩාක් එන්ජොයි කරනවා මේ වගේ vlog කරන එක, ඒක එඩිට් කරන එක. ඉතින් ඒකට මම මාර ආසයි. ඉතින් මම වැඩ කරන්නේ නැති වෙලාවට මට ෆ්‍රී ටයිම් එකක් තියෙන වෙලාවට මම ගොඩාක් කැමතිම දෙයක් තමයි vlog කරන්න නැත්නම් එඩිට් කරන්න. anyways දැන් බඩු ටික අරගෙන ඉවරයි. ඉතින් එදා මම ගෙනිච්ච බෑග්ස් ටික ඇත්තටම දෙකයිනේ ගෙනිච්ච. ඉතින් ඒ දෙක මදි වුණා ගත්ත බඩු ප්‍රමාණෙත් එක්ක. ඉතින් මම ඊටු ටික කාර් එකේ අයිනෙන් තියලා තිබ්බා. මොකද ගෙදර පැක් ඇන්ඩ් සේව් එක ළඟ ඉඳලා ගෙදරට යන්න වැඩි වෙලාවක් යන්නේ නැති හින්දා. බඩු අරගෙන ඉවරයි. මහන්සි 5යි කාලත් වෙලා මඩ බඩවලට ඔක්කොටම ගියේ 169ක් ගියා. 169යි 720යි නිව්සීලන්ත ඩොලර්ස්. සාමාන්‍ය මේ බඩු ටික අපි දෙන්නට සති දෙකකට විතර වගේ ඇති. ඉතින් සමහර වෙලාවට කියන්නේ it depends. 携帯電話に接続できませんでした。携帯でඉතින් මම මේ ටික තමයි ගත්ත බඩු ටික. බිල් එක හෙව්වේ. බිල් එක කාලේ ඒ බඩු ටික ඔක්කොම මට 169ක් ගියා. ඉතින්
සාමාන්‍යයෙන් වෙන්දට ගන්න යූෂුවල් දේවල් වලට වැඩිය ටිකක් වැඩිපුර දේවල් ගත්තා. මේ වගේ වල එකක්. මේ මසාලා චායි එකක්. මේක ගන්න හේතුව මොකද මම මේ ළඟ තියෙන ඉන්දියන් ෂොප් එකකට හැම වෙලේම යනවා මසාලා ටී ගන්න. ඉතින් මම හිතුවා මම ගෙදර හදලා try කරලා බලන්නම් මේ හවසකට හිතුනොත් මේක හදාගෙන බොන්න පුළුවන් කියලා මේක ගත්තා. ආයෙ ගත්තේ up and go මෙච්චර ලොකු පැක් එකක් අපි normally ගන්න නැහැ. but මේක අද අඩුවට දාලා තිබ්බ $15 වලට පොඩි 12 පැක් එක. ඒක මම ගත්තා and මම මේක බොන්නේ නැහැ. මේක ෂොහෙන් වලට ඇද්දියා හැමදාම බොනවා. and වෙනස් විදිහේ යෝගට් එකකට කියලා මම මේකේ පොඩි එක ගත්තා. චෝබානි ග්‍රීක් යෝගට් මැංගෝ එක. මම මේක ගත්තේ නිකන් try කරලා බලන්න මේක රහයි නම් දිගටම මේක use කරන්න පුළුවන් කියලා. වෙන්දට මම සාමාන්‍යයෙන් වෙජිස් ගොඩක් ගන්නවා but මේ පාර මම වෙනසකට කියලා හැමදේම frozen ගත්තේ. මේ වෙජිස් සුප් මික්ස් එක ගත්තා ස්පෙෂලි දැන් වින්ටර් එකකින් ඉන්නා මට හිතුණා වින්ටර් කාලෙට සුප් හදලා බොන්න මේක හොඳයි කියලා. ෆ්‍රෝසන් ගත්තේ. ඇත්තටම මගේ යාළුවෙක් තමයි කිව්වේ මේ ෆ්‍රෝසන් ගන්න එක ලේසි කියලා නෝමල් ඒවා තියනට වැඩිය. ගොඩක් අයට අපි දෙන්නම එක එක එළවලු ගෙනහලා සෑහෙන වෙලාවට නරක කරනවා ඉුවේ නැත්තම් ඊට වඩා ලේසි අපිට මේ ෆ්‍රෝසන් එක ගන්න බෝන්චි ගත්තා. ආය අමතර දේවල් නෑ ආය අමතර මුකුත් ගත්තේ නෑ. සාමාන්‍ය යූස් කරන යූෂුවල් ටික තමයි ගත්තේ. ඉතින් මම හිතුවා මෙතනින් මගේ ග්‍රොසරි shopping vlog වීඩියෝ එක end කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වෙනදා වගේ මගේ මේ vlog එකත් enjoy කරන්න ඇති කියලා. මම කලින් කිව්වා වගේ මම පුළුවන් තරම් try කරනවා හැම සතියෙම ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න. ඔයගොල්ලෝ බලන්න කැමති මොන හරි රික්වෙස්ට් කරන්න කැමති වීඩියෝස් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට ගේන්න බලන්න. මගේ මේ දවස්වල තියෙන චූටිම ටාගට් එකක් මගේ 2000 subscribers ලා ගන්න ඔයගොල්ලෝ හිනත් වෙනවා ඇති. අයියෝ මම 2000 subscribers ලත් නැහැ කියලා. ඉතින් ඒ චූටි ටාගට් එක achieve කරගන්න තමයි try කරන්නේ. ඉතින් hopefully මේ vlog එකෙන් ඔයගලන්ට දෙයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක like කරලා subscribe කරලා තියාගන්න. ආයෙත් ඉක්මනටම vlog එකක් අරන් එනකම් ඔක්කොලා පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න. bye.